ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා LK Tourism YouTube නාලිකාවට ඔයාලා හැමතැනම. ඉතින් මම හිතනවා ඔයාලා ඔක්කොම හොඳින් ඉන්නා ඇති කියලා. ඉතින් රුමේනියාවට ඇවිල්ලා කරන දෙවෙනි vlog එක රුමේනියා travel series එකේ කරන දෙවෙනි වීඩියෝ එක. ඉතින් ගොඩක් අය ලංකාවේ ඉඳලා මගෙන් කෝල් කරලා එම්මෙ ආව කොහමද මචං ඉන්න තැන හොඳයිද? අපිට පොඩ්ඩක් පෙන්නපන් මෙහෙමයි කියලා. ඉතින් වෙලාවක් සෙට් වුණ වෙලේ ඉතින් මං හිතුවා ඔයාලට රුමේනියාවට එන්න ඉන්න ඔයාලට රුමේනියාවේ accommodation කොහොමද කම්පැනියෙන් නොමිලේ දෙන නිවාස්නේ කොහොමද කියලා පෙන්වන්න. ඉතින් අපි ඉන්නේ අරාද් කියන සිටි එකේ. ඉතින් අරාද් කියන සිටි එකේ තට්ටු දෙකකින් තියෙන බිල්ඩින් එක තමයි අපේ කාමරේ තියෙන්නේ. ඉතින් මේ කියලා ලාංකිකයෝ සාමාන්‍යයෙන් 25ක් විතර වගේ ඉන්නවා මෙතන. ඉතින් එයාලත් එක්ක තමයි මටත් ඉන්න වෙලා තියෙන්නේ. ඉතින් හරි සන්තෝෂයෙන් මෙතන වැඩ ටික කරගෙන ඉන්නවා. ඉතින් රුමේනියාවට එන්න හීන දකින්න මම වගේම හීන දැකපු කියන්නේ යුරෝපෙට එන්න ආසාවෙන් ඉන්න ඔයාලට මේක හොඳ වීඩියෝ එකක් වේවි කියලා හිතනවා. ඉතින් අනිවාර්යෙන්ම මං වගේ මොලක් මම දන්නා සන්තෝෂයෙන් ඉන්නේ කියන්නේ මේ හීනේ හැබැයි කරගන්න. ඉතින් ඔයාලත් එන්න රුමේනියාවට එන්න මෙතන අර තියෙනවා. ඉතින් සමහර මිනිස්සු සමහර කට්ටිය ඉතින් කියනවා පඩි නෑ අරකයි මේකයි මෙහෙම කියලා. නමුත් Taman එක අරමුණක ඉන්න ටික දවසක් වැඩ කරලා බලන්න කොහොමද කින්දමන්ද මේ හැමදේම කවුරුත් කියන විදිහට කරන්න එපා. Tamanට හිතෙන විදිහට Taman ඔළුව කිලින් තියාගෙන වැඩ ටික කරගෙන යන්න. ඉතින් Tamanට Taman විතරයි කියන හැඟීමෙන් ජීවත් වෙන්න. එහෙමයි කියන්නේ අර ආත්මා ගතියෙන් ජීවත් වෙන්න කියනවා නෙමෙයි. හැමෝත් එක්කම උදව් පදව් කරගෙන ෂෙයා කරගෙන කැම් බීම මේවා කරගෙන ඉතින් එහෙම ජීවත් වුණොත් අනිවාර්යයෙන්ම ගමනක් යන්න පුළුවන් හොඳ රටක් මේක. ඉතින් එහෙමනම් අපි යමු අපේ ගෙදර කොහොමද කියලා බලන්න. ඉතින් පහලට යන්න ඕනේ. ඉතින් පහලට ගිහිල්ලා පහල ඉඳන් එවිල්ලා අපි ලස්සන වීඩියෝ එකක් ඔයාලට ගේන්න තමයි මගේ සූදානම. ඉතින් අනිවාර්යයෙන්ම LK Tourism YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් මේ වීඩියෝ හොඳයි නම් මේ travel series බලන්න කැමති කෙනෙක් නම් පහලින් තියෙන subscribe button එක subscribe කරන්න. ඊට හැබැයි තියෙන bell එක click කරලා අපි දාන ඊළඟ videos වල notification එක ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් එකේ. ඉතින් එහෙමනම් අපි යමු අපේ ගෙදර පහලට. පහල ඉඳන් උඩට එමු. කොහොමද අපි ඉන්න ගෙදර තියෙන්නේ කියලා බලමු එහෙනම්. ඉතින් ඔන්න අපි පහලට ආවා. ඉතින් මට පිටිපස්සෙන් තියෙන්නේ අපි ඉන්න ගෙදර තමයි මෙන්න මෙතන පිටිපස්සෙන් තියෙන්නේ. ඉතින් මෙහෙ මම දැකපු තැන් දෙක තුනකම දැකපු විදිහට සහ මෙහි තියෙන විදිහ මම අහලා තිබ්බ විදිහට කිචන් එක තමයි සාමාන්‍යයෙන් ගෙදරට ඇතුල් වෙද්දිම ඉස්සරහින්ම තියෙන්නේ. ඉතින් කිචන් එක කැම කන තැන රෙස්ටොරන්ට් එක ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක මෙහෙත් අපේ ගෙදරත් එහෙම තමයි. ඉතින් කිචන් එක මුලින් පටන් ගන්නවා. ඊට පස්සේ මුලින්ම රෙස්ටොරන්ට් එක තියෙනවා. ඊට පස්සේ කිචන් එක තියෙනවා. ඒකටම අල්ලලා එතන ඉඳන් තමයි කාමර ටික තියෙන්නේ. ඉතින් හරිම නිදහස් පරිසරයක තමා අපේ ගෙදර තියෙන්නේ. වැඩි සද්ද පද්ද නැහැ. ඔයාලට පේනවා ඇති. මාර නිස්කලංක පරිසරයක තමයි අපි ඉන්නේ. ඉතින් රුමේනියාවට එන්න හින දකින්න ඔයාලට කියන්න තියෙන්නේ ඉතින් මහන්සි වෙලා කොහොම හරි එන්න බලන්න. දැන් නම් ලංකාවේ ඒජන්සි වලින් ලක්ෂ 15-20 ගන්න කතාවක් තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි කමන්නේ තමන් එන අරමුණේ ඉන්න බලාගෙන මොකක් හරි දෙයක් කරගන්න පුළුවන් විදිහට try කරන්න. ඉතින් අපිට නම් ඇත්තටම කියන්න තරම් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිත් හොඳින් ඉන්නවා. ඉතින් මගේ අරමුණ තමයි ඉතින් අපි විදින කියන්නේ මගේ ජීවිතේ කියන්නේ මම මෙහෙට ඇවිල්ලා මම කොහොමද මට වෙන දේවල් මොනවද අපි කන්නේ බොන්නේ කොහොමද කියන එක තමයි මම කියන්නේ ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් අපි එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. එහෙනම් අපි යමු අපේ ගෙදර කිචන් එකේ ඉඳලා පටන් ගමු. ඉතින් මම ඉන්නේ අපේ ගෙදර ඉස්සරහා. මෙතන තමයි රෙස්ටොරන්ට් එක. ඊට පැත්තේ දොර අතන දොරින් තමයි අපි කිචන් එකට යන්න ඕනේ. ඉතින් ගිහිල්ලා බලමු කොහොමද අපේ ගෙදර තත්ත්වය කියලා. ඉතින් ඉස්සල්ලාම ඇතුල් වෙන තැනම මේක තමයි රෙස්ටොරන්ට් එක.
ලොකු රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඉතින් මලත් ඒකට මලලා කිචන් එක තියෙනවා. කිචන් එකේ පේනවා අපේ කොල්ල වැඩ. සිංක් එකක් තියෙනවා, කටින් බෝඩ්ස් එහෙම දෙයක් තියෙනවා. ඉතින් මේ කිචන් වල ලිප් තියෙන්නේ හොට් ප්ලේට් තමයි. අපිට හොට් ප්ලේට් දෙකක් තියෙනවා. ඒ වගේම පැන්ට්‍රීස් ගහපු පැන්ට්‍රි කබඩ්ස් තියෙනවා. ඒ වගේ ඇතුලේ අවශ්‍ය උයන්න බඩු මුට්ටු, ඒ වගේම පෑන් හාල් භාජන ඒ දේවල් තියෙනවා. මේකේ තියෙනවා පිහි හඳි ඒවා තියෙනවා. ඒකේ මොකුත් නෑ. ඒකේ තියෙනවා. ඉතින් මෙතන තියෙන උයන්න ගන්න භාජන එහෙම දෙයක් තියෙනවා. එක් භාජන තියෙනවා. ඉතින් හොට් ප්ලේට් තියෙන නිසා ලොකු වරදරයක් නෑ. ඉතින් මෙතන සිංක් එක තියෙනවා, කටින් බෝඩ්ස් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් කිචන් එකේ ඉතින් මෙතනින් කෑම හදලා මේ රෙස්ටෝරන්ට් එකේ කෑම ගන්න තියෙනවා. ඉතින් දේවාලු සෙට් එකක් කෑම කන්න ගමන් ඉන්නේ. ඉතින් එහෙනම් අපි යමු කාමර පැත්තට. කාමර කොහොමද තියෙන්නේ කියලා බලමු. ඉතින් අපිට රෙඩි වනන්න තියෙන්නේ මේ වැටේ තමයි. රෙදි හොදලා මේ වැටට ගෙනල්ලා දාන්න තමයි තියෙන්නේ. රෙදි හොදන්න අතින්නේ මේ රෙදි හොදන්න මැෂින් තියෙනවා. ඉතින් මැෂින් වලට අපි සාමාන්‍යයෙන් කිලෝ 6ක් විතර එකතු වෙන ගායදල කියන්නේ දවසක් කර දවසක් වගේ රෙදි එකතු කරලා රෙදි ටික මේ මැෂින් එකට ගන්නාම ඒකෙන් හේදිලා එනවා. ඊට පස්සේ අපි රෙදි එක අපිට වනන්න ඉතින් උඩ තට්ටුවට යන ගමන් ඉන්නේ. මේක තමයි ඉතින් උඩට අපිට තියෙන ලොබි එක. Wi-Fi තියෙනවා. ඉතින් මෙතන ෆ්‍රිජ් එකක් තියෙනවා. මෙතන තියෙනවා Nescafe machine එක. ඒකේ Nescafe කිරි ඒ වගේ දේවල් ගන්න පුළුවන්. මේකට ලේ දෙකක් දාන්න ඕන. මෙතන ලියලා තියෙනවා ලේ දෙකක් දාන්න ඕන. ඒ දෙක දැම්මම පස්සේ අපිට Nescafe එකක් එනවා. ඉතින් අපි උදේට Nescafe එකකුත් එහෙම තමයි ගහන්නේ. ඉතින් මෙතන ෆ්‍රිජ් එකක් තියෙනවා. ඉතින් මේ කොරිඩෝර් වයි මේ වගේ මෙහා ගෙරවලේ කොරිඩෝර් එකක් තියෙනවා. ඉතින් ඔය කොරිඩෝර් එකේ තියෙන කාමර. ඉතින් අපි දැන් යමු අපේ කාමරේට. ඉතින් room number 5 තමයි අපි ඉන්නේ. ඉතින් අපි යමු කාමරේ ඇතුළට. මේක තමයි අපේ කාමරේ. ඉතින් ලයිට් එක මෙතනින් දාන්න පුළුවන්. ලයිට් එක දාලා ජනේලේ අරනවා. ඉතින් මේක තමයි මගේ කාමරේ. ඉතින් ඇඳවල් තුනක් තියෙනවා. මෙතන එක ඇඳක් තියෙනවා, මෙතන එක ඇඳක් තියෙනවා. කැඳක් තියෙනවා. ඉතින් අය ඇඳේ තමයි මම ඉන්නේ. ඉතින් මට කබඩ් එකක් තියෙනවා මෙතන. ඒකේ මට අවශ්‍ය රෙදි, මගේ රෙදි, මගේ දත් මදින වඩු, ඒ ටික මම ෂැම්පූ ඒවා ප්ලාස්ටික් කරන් ඉන්නේ. ඉතින් පහළම තට්ටුවේ තියෙන සපත්තු දෙක මෙතන බෑග් එක වැඩට අරන් යන. ඉතින් මේක බාත්රූම් එක. මෙතනින් ලයිට් එක දැම්මා. බාත්රූම් එකට යනවා. ඉතින් කොමඩ් එක මෙතන තියෙනවා. සින්ක් එක මෙතන තියෙනවා. ෂවර් එක මෙතන තියෙනවා. ඉතින් මේ සින්ක් එකේ ෂවර් එක දෙකේම හොට් වෝටර් එනවා. ඉතින් සාමාන්‍ය ලංකාවේ වගේ මෙතන බිලේට් ෂවර් එකක් එන්නේ නැහැ. මේ යුරෝප් හින්දා ඉතින් ටිෂු එකෙන් තමයි අවශ්‍ය වැඩේ කරගෙන හොදක පියදා ගන්න වෙන්නේ. ඉතින් නමුත් අපි මෙන්න මේ බටේ පාවිච්චි කරනවා නාන්න තියෙන බටේ ඒක ඒ වැඩේට. ඉතින් ඒක තමයි බාත්රූම් එකේ. ඉතින් මේක මෙහෙම දාලා නා ගන්න තමයි තියෙන්නේ. මේ නාලා මෙතන රෙදි රැක් එකක් තියෙනවා. ඉතින් අපි ඒකේ අපිට අවශ්‍ය අපේ සීතකාරයට අඳින්න ඕන කෝට්, ඩෙනිම් මොනම්ම නම් ඒවා අඳින ඒවා ඉල්ලනවා. ඉතින්
මෙතන ඉඳන් පටන් ගත්තොත් මෙතනත් තව කබඩ් එකක් තියෙනවා. ඉතින් මේකේ අනිත් දෙන්නගේ බඩු තියෙනවා. ඉතින් එයාලගේ බෑග්ස් තියෙනවා උඩ ගෙනාපු ලගේජ්. ඉතින් මෙතනත් බෑග් එකක් තියෙනවා. ඉතින් මෙතන ටීවී එකක් තියෙනවා. Wi-Fi router එක තියෙනවා. Wi-Fi router එක තියෙනවා. ඉතින් ටීවී එක ෆ්‍රිජ් එකකුත් තියෙනවා. ඉතින් අපිට ෆ්‍රිජ් එකේ බඩු මුට්ටු දාගන්න පුළුවන්. ඉතින් අපි අපේ කෑම ෆ්‍රිජ් එකේ දාගත්තා. මෙතන පහළ තියෙනවා අපි උයන්න ගන්න බඩු, ඒ වගේම රයිස් කුකර් එකක් තියෙනවා. ඉතින් ගිටාර් එකකුත් තියෙනවා. අපි නිකන් ඉන්න වෙලාවට සින්දුවක් කියනවා. ඉතින් මේක තමයි ජනේලේ. ඉතින් අපිට ජනේලේ අරින් කරලා කරන්න පුළුවන්. ලම්පාරකුත් එනවා ෂේප් එකේ. ඉතින් මෙතන අතර දිරක්කයක් තියෙනවා. මේ හඳුන් එහෙම එල්ලන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා හීටර් එක. ඉතින් සීත කාලෙට මේ හීටරේ ගොඩාක් වැදගත් වෙනවා අපිට. ඉතින් එහෙම තමයි කාමරේ තියෙන්නේ. ඉතින් විශේෂ දෙයක් කියන්න තියෙනවා. සාමාන්‍යයෙන් මෙහෙට එන්න ඉන්නවා නම් මේ භාවිතා වෙන ප්ලග් පොයින්ට් තමයි මේක. රවුම් කූරු දෙක තියෙන පින් තියෙන මල්ටි ප්ලග් තමයි මෙහෙට තියෙන්නේ. මෙහෙට තියෙන්නේ ප්ලග් පොයින්ට්. ඉතින් ප්ලග් පොයින්ට් වගේ අරන් එන්න වෙනවා. මොකද දැන් ලංකාවේ හැම එකේම දැන් ලංකාවේ ගොඩක් තැන්වල තියෙන්නේ කූරු 3 කොටු පින් තමයි තියෙන්නේ. ඉතින් මෙහෙට ඒවා හරියන්නේ නැහැ. ඉතින් රවුම් පින් කූරු 2 තමයි මෙහෙට තියෙන්නේ. ඉතින් හැම එකක් ගාවම තියෙනවා ඒ වගේ ප්ලග් පොයින්ට් 3ක්. ඉතින් මෙතන ලයිට් එකකුත් තියෙනවා. මේක දාපු ගමන් ලයිට් එක තියෙනවා. ඉතින් ඇඳ ගාවට ඒක ගොඩක් වටිනවා. ඉතින් අපි ඇපල් කඩාගත්තා. මේ දවස්වල ඇපලුත් තියෙනවා රුමේනියාවේ. ඉතින් පාරේ යනකොට එහෙම මේ වගේ ස්ට්‍රෝබෙරි ගෙඩිත් හම්බ වෙනවා. ඉතින් ඒවත් පොඩ කඩාගෙන ඉතින් කාමරේට ඇවිල්ලා උයාගෙන ඉන්නවා. ඉතින් විශේෂයෙන් කියන්න ඕන ඉතින් අපි උයාගෙන තමයි කෑම කන්නේ. ඉතින් අපිට ඇකොමඩේෂන් නොමිලේ දෙනවා. කෑම වලට අපිට සල්ලි දෙනවා. කාඩ් එකක් දෙනවා, ෆුඩ් කාඩ් එකක්. ඉතින් ෆුඩ් කාඩ් එකෙන් තමයි අපි ගිහිල්ලා අඩුවට තියෙන shopping mall තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි ගිහිල්ලා බඩු මුට්ටු අරගෙන ඔය සුපර් මාකට් එකේ ඒවා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි ගිහිල්ලා බඩු අරගෙන ඉන්නේ. ඉතින් මේ වගේ ඇඳවල් ගාව රාක්ක 3කුත් තියෙනවා. ඉතින් අපිට මේ වගේ ටේබල් 3ක් මේ වගේ ටේබල් වලුත් මේ වගේ අවශ්‍ය මේ වතුර බෝතල් ඒ වගේ ඒවා තියාගන්න පුළුවන්. ඉතින් කොල්ල 3 දෙනෙක් ඉන්න හින්දා ඉතින් ටිකක් අපිලි වෙලායි. නමුත් පිරිසිදුට තියාගෙන ඉන්න තමයි try කරන්නේ. ඉතින් ඔහොම තමයි ඉතින් අපේ ගෙදර තියෙන්නේ. ඉතින් ඔයාලත් එන්න හින දකිනවා නම් ඒ හීන ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. කට්ටක් කන ඒ වගේම වැඩ කරන මිනිස්සුන්ට අනිවාර්යෙන් දවසක උතුරන්නම හරියන්න ඕන. ඒක තමයි ඉතින් මගේ එකම ප්‍රාර්ථනාව. ඉතින් රුමේනියාවට එන්න ඉන්න ඕනම කෙනෙක් ඕනම දෙයක් අහන්න ලොකු අත්දැකීමක් මෙහෙ නැති වුණත් මෙහෙ ඉන්න නිසා ටික ටික අත්දැකීම් එකතු වෙනවා. ඉතින් මම ආපු විදිය ඒ වගේම මට වෙච්ච එක්ස්පීරියන්ස් ඔක්කොම මම ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ YouTube channel එක හරහා ඔයාලව සම්බන්ධ කරගන්න. ඉතින් මේ වගේ නිදහසේ තමයි ඉන්න තියෙන්නේ. ඉතින් අපිට ඇත්තටම හරියම නිදහස්. ඒ ගැන මුකුත් නැහැ කියන්නේ. ඇත්තටම හොඳින් ඉන්න පුළුවන් නිදහස් තැනක් තමයි අපිට තියෙන්නේ. ඉතින් මෙහි සාමාන්‍යයෙන් මෙහෙම මටත් එද්දි කියලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙහි වතුර වලට දත් කහ වෙනවා, දත් දිරනවා වගේ කතා කියලා තියෙනවා. නමුත් අපි ඉන්න තැන අපේ ඇකොමඩේෂන් එකේ අයිතිකාරගෙනා කිව්වා මේක නලලින් කරලා පොළොව යටින් තමයි වතුර එන්නේ. ඒ නිසා කඩෙන් සල්ලි වලට වතුර ගේන්න එපා. එහෙමයි කියලා. ඉතින් මෙහි වතුර ටිකක් මිලෙන් අධිකයි අනිත් දේවල් වලට වඩා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් ඔයාලට ඉදිරියේදී ගේන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් එහෙමනම් LK Tourism YouTube නාලිකාව subscribe කරන්න, ඊට පැත්තේ බෙල් එකත් click කරලා alert එකේ ඉන්න. රුමේනියාවේ මොකද වෙන්නේ, රුමේනියාවේ මොනවද වෙන්නේ, අලුත් විස්තර ඔක්කොම ඔයාලට දැනගන්න පුළුවන් ඉදිරියේදී. එහෙනම් ඉතින් අපි හැමෝටම ජය වේවා කියනවා, චාව් කියනවා. ඉතින් එහෙනම් තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකක් හම්බෙමු. එහෙනම් අපි එත්තක්කන් පරිස්සමෙන් සතුටින් ඉමු. ජය වේවා.